මට පොඩ්ඩ මදියෝගේවා මොනවද? මේ ධර්මිගේ පොට්ටිගේ 25 දෙකක් දාගෙන යනවා. මම මේ වෙන දෙයක් හිතුවේ මේ. උඹ දාපන්. මට නම් ඇති මට දැන් ගෙදර යන්න ඕන. හරි ඉස්සෙල්ලා ඔක ඉවර කරපන්. මට දැන් ගෙදර යන්න ඕන. ඉතින් යමු. මේවා ස්වභාවික දේවල්. ඒවා එහෙම තමයි. මෙන්න ඉවර වුණා. මේ ඉස්කෝලේ ඇරිලා දුව ගෙදර ඇවිල්ලා ඇති. ඔව් ඉතින් මට තව පරක්කු වෙන්න බෑ බං. මොකද අද දුවගේ උපන්දිනේ. ඉසුරු සිරිතක් තිබුණනේ. මං වගේ තව කසාදයක් බලින්න. මටත් කසාදයක් කරගන්න තිබ්බා. නමුත් මම එහෙම කරේ නැත්නම් මොකද දන්නවද? මගේ දරුවට වෙනස්කමක් කරයි කියලා තියෙන බයට. මටත් ඉස්සෙල්ලා ඕම සැකයක් තිබුණා. හැබැයි සමුද්‍ර කසාද බැන්දට පස්සේ සැකේ දුරු වුණා. මොකද සමුද්‍රා අපේ පුතාට කුඩම්මා කෙනෙක් නෙවෙයි අම්මා කෙනෙක්. හරි හැම ගෑණියෙක්ම උඹ කියනවා වගේ නෙවෙයි. කවුද දන්නේ? දුස්සර නපුරු කරකටස් ගෑණියෙක් එහෙම හම්බුනොත් සිරිල් කොහෙද බං? මුලගාවද? ගහ උඩද? ඒ ඔය මොනේ? කොහෙද යන්නේ? හොඳ වෙලාවට හම්බෙන්න හිතන්. මේ ගහස්සට වෙලා කොහෙද කියලා බලනවා. එහෙනේ පාර. තමුසේ යනවා. එහෙම නැත්නම් කියනවා සිරිල් කෝ කියලා. සිරිල් තමයි හලෝ හොයන්නේ. ඉතින් හොයමු. මේ ඉන්නේ සිරිල්. මේ ගා පිටිපස්සට ගියේ පොඩි අඩියක් ගෙවුවා වැඩි වුණා දාන්න කියලා. සල්ලි දෙන්න තමයි හිටියේ. සල්ලි එකතු කළා දෙන්න හදනකොට මෙයා කියන අවශ්‍යට බොමු. මම ණයක් ගත්තා නම් වැදගත් විදියට දෙනවකෝ. දැන් කොච්චර කාලයක් වුණාද? ඒ දෙන්න තමයි ඉන්නේ. කවද්ද දෙන්නේ? හැබැයි මට කල්ලෝනේ. කල්? ඔව්. කොච්චර කල්ද? දෙයි මෙයා මටත් දීලා තියෙනවා. කල් දෙනවකෝ. ඒත් වෙන්න කල් දෙනවකෝ. මාස 3ක් කල්ලෝනේ. මාස 3 නොදුන්නොත් තව මාස 3ක් දෙන්නකෝ. මාස 3? සිරිල් කුටි ගන්න කැමති නෑ. මාස 3ක් දෙනවා කිව්වනේ කල්. අන්න බෝනස්.